අපි හැමෝම කුමන ආගමක් ඇදහුවත් කුමන විශ්වාසයන් සමග ජීවත් වුණත් හැම ආගමක්ම අපට කියලා දෙන්නේ එකම දෙයක්. හොඳ සිතකින් ජීවත් වෙන්න, අන් අයට යහපතක් කරන්න. එයාගේ හිතට සැනසෙල්ලක් දෙන විදිහට දවස ආරම්භ කරන එක තමයි වැදගත්ම දේ. ඒක නිසා අද අපි අපේ විශ්වාසයන් එක්ක සැනසෙලිමත් උදෑසනක් ආරම්භ කරමු. අදත් එක ලස්සන දවසක්. අලුත් ආරම්භයක්, අලුත් බලාපොරොත්තු එක්ක ආරම්භ වන තවත් ලස්සන වටිනා උදෑසනක්. ඉතින් ජීවිත ගමනේ අපිට තියෙන ලොකුම ශක්තිය තමයි අපේ විශ්වාසය. ඒ වගේම අපේ සිතේ තියෙන පිරිසිදුකම. අපි අදහන ආගමට දහමට අනුව ජීවත් වීම, ඒ ආගමට දහමට දක්වන ගෞරවය, ඒ හැම දෙයක්ම අපේ ජීවිතය ශක්තිමත් කරනවා. ඒ වගේම අපිට තියෙන තවත් ශක්තියක් තමයි දේව ආශිර්වාදය. ඉතින් මේ ලස්සන උදෑසන මම මේ ලෑස්ති වෙන්නේ අප උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව, ඒ වගේම අටපාන පූජා කරන්නත්, දෙවියන් වහන්සේට පළතුරු පූජාවක් තියන්න තමයි මම මේ සූදානම් වෙන්නේ. ඉතින් මම අද බුද්ධ පූජාවට කිරිබතක් තමයි ලෑස්ති කරේ. ඉතින් කිරිබත් අද බුදුන් වහන්සේට පූජා කරන්න ඉතින් මම එකට රටේ ඉඳ ටිකකුත් එකතු කරගත්තා. ඉතින් මෙන්න මේ විදිහට මම බුද්ධ පූජාව ලෑස්ති කරගත්තා. ඉතින් මේක අපේ ගෞරවයේ ලක්ෂණයක්. ගෞතම බුදුරජාණන් වහන්සේට දක්වන ගෞරවයේ ලක්ෂණයක්. ඉතින් නැත්නම් අපේ ජීවිත නිවැරදි මාර්ගයට ගෙන එන්න අපිට අපේ ආගම දහම ගොඩක් මඟ පෙන්නනවා. බුදුන් වහන්සේ අපට කියලා දුන්නෙත් හොඳ ජීවිතයක් ජීවත් වෙන්න පුළුවන් මාර්ගිකුත් තමයි. ඉතින් බුද්ධ පූජාව ලෑස්ති කරලා ඉවර වෙලා අටපාන ටික ලෑස්ති කරන්න ලෑස්ති. ඉතින් මම පළතුරු 8ක් ගත්තා. ඉතින් මේ ග්ලාසස් ටික ඔයගොල්ලෝ මීට කලින් මගේ වීඩියෝ එකක් දකින්න නැති මම මේ ටික ලොකු දුවගේ බර්ත්ඩේ එකට තමයි අරන් දුන්නේ. එයා ඉල්ලුවේ මේ වගේ ග්ලාසස් ටිකක් එයාට අට්ටපාන තියන්න. ඉතින් මම මේ ටික අරන් දුන්නා. හරිම ලස්සනයි. ඒකට අට්ටපාන පිළියෙල කරපුවාම ඉතින් මම මේ පළතුරු ටික බ්ලෙන්ඩ් කරලා හදාගන්න යන්නේ අට්ටපාන ටික. ඉතින් මේකත් අපේ සංස්කෘතියේ විශේෂ අංගයක්. ඒ වගේම විශේෂ වටිනාකමක් අගයක් තියෙන පූජාවක්. මේක අපි කරන්නේ ඇත්තෙන්ම සියලුම දෙනාට යහපත ප්‍රාර්ථනා කරලා මේ දේවල් ගොඩාක් ගෞරවයෙන් භක්තියෙන් ගෞතම බුදුරජාණන් වහන්සේට දක්වන ගෞරවයක්, කෘතඥතාවයක් විදිහට මේ දේවල් අපි සිද්ධ කරනවා. විදිහට තමයි මම අට්ටපාන ටික ලෑස්ති කරගත්තේ. මේ බලන්නකෝ. දැන් බුද්ධ පූජාව ලෑස්ති කරලා ඉවරයි. ඊට පස්සේ අට්ටපාන ටික ලෑස්ති කරා. දැන් ඊළඟට දෙවියන් වහන්සේලාට පළතුරු ටික ලෑස්ති කරන්න ඕනේ. එකට පළතුරු 7ක් ගන්නවා මම. බලන්නකෝ මම පළතුරු ටිකක් ලෑස්ති කරලා පෙන්නන්න. කිව්වත් වගේම පුරුදු විදිහටම අපි ඇත්තම ගොඩාක් පිරිසිදු සිතින්, ගොඩාක් භක්තියෙන්, ගෞරවයෙන්, කෘතඥතාවයෙන් තමයි මේ වැඩ කටයුතු කරන්නේ. ඉතින් මේක පුංචි දෙයක් වගේ කෙනෙකුට දැනෙන්න පුළුවන්. පොඩි දෙයක්, පොඩි වැඩක් වගේ. නමුත් ඇත්තෙන් මේකේ තියෙන්නේ අපේ හදවතේ තියෙන ගෞරවය, භක්තිය, ඒ වගේම විශ්වාසයන් තමයි මේ තුල එකතු වෙලා ගැබ් වෙලා තියෙන්නේ.
ඉතින් මේ වගේ දේවල් gedara dora කරනකොට ඇත්තෙම ළමයින් මේ දේවල් වලට හුරු වෙනවා. ළමයින්ට මේ දේවල් වලට ආසාවක් ඇති වෙනවා. ළමයි ආගමට දහමට නැඹුරු වෙනවා. ඉතින් ආගමට දහමට අනුව ජීවත් වෙන්න බලනවා. ඉතින් මේ දවස්වල මේ කාලයේ ඉතින් ළමෙක් ඒ පැත්තට ටිකක් යොමු කරගන්න තියෙනවනේ ඇත්තෙම ගොඩක් වටිනවා ඒ ළමයින්ගේ ජීවිතවලට. පළතුරු ටිකත් මේ විදිහට ලෑස්ති කරගත්තා. ඉතින් සියලු දෙවියන් වහන්සේලාට අපේ ජීවිත රැක ගන්නවට අපිට හොඳ මඟ පෙන්වනවට මේ දේවල් අපි පූජා කරනවා. ඊට පස්සේ උණු පැන් එකක්, සිසිල් පැන් එකක්, ගිලන්පස එකක් ලෑස්ති කරලා තියෙනවා. ඉතින් මේ ටික දැන් බුදුරජාණන් වහන්සේටත් දෙවියන් වහන්සේලාටත් පූජා කරන්න තමයි යන්නේ. මේ යහපත් සිතුවිලි යහපත් පින් කටයුතු හැමදාම අපිව ආරක්ෂා කරાવી අපට හැම දෙයකටම මඟ පෙන්වාවි. මේ දැල්වන පහනෙලි වගේම අපේ ජීවිතත් ප්‍රභාමත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ඒ සඳහා උත්සාහ කරනවා. ඉතින් අඳුරු කාලයන් අතර හොඳ සිතුවිලි හොඳ ක්‍රියා අපිට ඇත්තෙම මාර්ගය යන්න ඕන මාර්ගය පෙන්වනවා. ඉතින් ඇත්තෙම මේ දේවල් අපි ගෞතම බුදුරජාණන් වහන්සේට වගේම දෙවියන් වහන්සේලාට දක්වන ගෞරවයක් විදිහට කරනවා. වගේම අපේ ඒ සිත් තුළ ඒ වගේම අපේ නිවස තුළ තියෙන ඍණාත්මක දේවල් ඍණාත්මක ශක්තියින් ඉවත් වෙලා ධනාත්මක සිතුවිලි වලින් ධනාත්මක ශක්තියින් වලින් අපේ සිත් නිවස පිරෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් හැමදාමත් පින් වැඩ කටයුත්තක් කරලා තව කෙනෙකුට උදව්වක් කරලා පුළුවන් විදිහට සතුටින් ලස්සනට ජීවත් වෙන්න කිසිම කෙනෙකුට කරදරයක් නැතිව ජීවත් වෙන්න ලැබෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. අද දවසත් සැනසෙල්ලෙන් සතුටින් යහපත් සිතුවිලිත් එක්ක ගත කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාටත් ඔයාගේ පවුලටත් ඒ වගේම සියලුම ලෝකවාසීන්ටත් මගේ YouTube පවුලේ දැන් ගොඩක් දෙනෙක් ඉන්නවා. ගොඩක් අලුත් යාළුවෝ ගොඩක් එකතු වෙලා ඉන්නවා. ඒ හැමෝටම සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඕගොල්ලොත් මේ වගේ පූජාවන් පවත්වනවා නම් ඒ කොහොමද මං කරපු දේ අඩුපාඩුකම් හරි හොඳ දෙයක් හරි ඔයගොල්ලෝ දකිනවා නම් ඒවා පහලින් කමෙන්ට් කරගෙන යන්න. මගේ වැරද්දක් අඩුපාඩුවක් තියෙනවා නම් මට හදා ගන්න පුළුවන්. ඔයාලගේ ලස්සන කමෙන්ට් වලින් මගේ හිත තවත් ශක්තිමත් වෙයි කියලා හිතෙනවා. ඒ වගේම ලයික් එකක් දාන්න වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. එහෙමනම් ගිහිල්ලා එන්නම්. සුබ දවසක්. බුදු සරණයි.